අද නම් ඉතින් සීරියස් වැඩක් කරන්න තමයි මම ආවේ. හෙල්දි ලයිෆ් එකක් පටන් ගන්න හිතාගෙන ෆ්‍රිජ් එක ඇරියා. ඒක ඇතුලේ තිබ්බ ස්ට්‍රෝබෙරි ටික අපව බේර ගන්නෝ කියලා බලන් හිටියා වගේ මට හිතුණා. ඉතින් ඔන්න ෆෘට් සලාඩ් මිෂන් එක ස්ටාර්ට් කරන්න තමයි මම මේ යන්නේ. මුලින්ම ෆෘට්ස් ටික ඔක්කොම හොඳට සෝදාගෙන වැඩේ පටන් ගන්න තමයි තියෙන්නේ. දැන් ඉතින් පළතුරු ටික වෙන වෙනම පොඩි කෑලි වලට කපා ගන්න තමයි තියෙන්නේ. හැබැයි කට් කරන ගමන් කෑල්ලක් දෙකක් කෑවා මම. මිදි කපනකොට පොඩි කෑල්ලක් කෑවා. ඊට පස්සේ ඇපල් කපනකොට ඒකේ ෂේප් එක හරිය නැති නිසා තව කෑල්ලක් කෑවා. ස්ට්‍රෝබෙරි නම් ක්වොලිටි චෙක් කර කර ඕල්මෝස්ට් ඉවරයි. මේ සේරම ලස්සනට කපා ගත්තට පස්සේ අපිට කරන්න තියෙන්නේ බෝල් එකක් අරගෙන මේ ඔක්කොම ඒ බෝල් එකට දාන්න. ඔයාලා මේක බලන් ඉන්න ගමන් මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මම මේක ස්පීඩ් කරලා තිබුණට මට මේ ෆෘට් සලාඩ් එක හදන්න විනාඩි 30ක් විතර ගියා. සෑහෙන වෙලාවක් නේද ළමයි. ඔයාලා බලන් ඉන්නවා වගේ මට ඒක ලේසි වැඩක් නෙමෙයි අනේ. මේ වීඩියෝ එකේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යමු. එතකොට මට පුළුවන් ඊළඟ වීඩියෝ එක කරද්දී ඒක හදාගන්න. ඇපල් මේ වගේ චූටි ස්ලයිස් වලට කපා ගත්තම තමයි ගොඩක්ම රස. ඒක නිසා ඔයාලා ෆෘට් සලාඩ් හදාද්දී ඇපල් චූටිටම කපා ගන්න. ඔය මං කරනවා වගේම කරන්න එපා හොඳේ. ඔයාලා ලස්සනට ඔක කපා ගන්න. මට නම් ෆෘට් සලාඩ් එක ගොඩක්ම රස දෙන්නේ බනානා තියෙන නිසා. බනානා ස්ට්‍රෝබෙරි එකට මික්ස් වෙලා හැපෙනකොට මාරම කෑමක් හදනකොට ඒක හදන ගමන් පොඩි කෑල්ලක් දෙකක් කනකොට වෙනම ෆීලින් එකක් තියෙන්නේ. ඔයාලත් එහෙම කාලා බලන්නකෝ. දැන් ඉතින් බෝල් එකට ඔක්කොම ටික දාලා මේල් ටිකක් ඇඩ් කරන්න තමයි තියෙන්නේ. මේ ඔක්කොම ෆෘට්ස් ටික ඇපල්, ග්‍රේප්ස්, බනානා, ස්ට්‍රෝබෙරි මේ ඔක්කොම දාලා මේ මික්ස් කරන්න. ඊට පස්සේ මිල්ක් ටිකක් ඇඩ් කරගන්න. මේක සීරියස් වැඩක් හින්දා හෙල්දි පාර්ට් එක විදිහට මම සුගර් ටිකක් ඇඩ් කරා. හැබැයි ඒක ඉතින් හෙල්දි ගතිය නැති වුණා. දැන් ඉතින් හොඳට මික්ස් කරන්න තමයි තියෙන්නේ. වව්! දැන් නම් මට චෙෆ් කෙනෙක් වගේ ෆීලින් එකක් එනවානේ. ෆෘට්ස් ටික ෆ්‍රිජ් එකේ තියලා ගත්ත නිසා මම මේක ආයේ ෆ්‍රිජ් එකට දාන්න ගියේ නෑ. දැන් ඉතින් කොහොම හරි රස බලන්න තමයි තියෙන්නේ. රස පාටයි. මේක ඩයට් ෆුඩ් එකක්ද ඩෙසර්ට් එකක්ද කියලා මට හිතා ගන්න බැරුව තමයි මම ඉන්නේ. ඔයාලම කියන්නකෝ බලන්න මේකට මොකක්ද කියන්න ඕනේ කියලා. කමක් නෑ. ෆෘට්ස් තියෙනවනේ. ඒ කියන්නේ ඉතින් මේක හෙල්දි. බයි බයි.